මොකද මේ Facebook එකේ අලුත් මොනිටයිසේෂන් අප්ඩේට් එක. ඔයාලා ඊයේ දවසේ කියන්නේ 19 වෙනිදා ගත්තට පස්සේ දකින්න ඇති Facebook එකේ කියන්නේ මොබයිල් ෆෝන් එකෙන් ගියාට පස්සේ join challenge කියලා. මේ මොනිටයිසේෂන් ටැබ් එක යටතේ join challenge කියලා ඔයාලට දවස් 28ක් ඇතුළත අලුතෙන් දාන පෝස්ට් වලට රීච් එක ලක්ෂ 3ක් ගත්තොත් CM tool enable කරගන්න පුළුවන් වෙන invitation එකක් එනවා කියලා පෙන්නලා තියෙනවා. හැබැයි ගොඩක් අයට ඊළඟ දවසේ මොබයිල් ෆෝන් එක අතට අරන් මේ මොනිටයිසේෂන් ටැබ් එකට ගියාට පස්සේ මෙහෙම චැලෙන්ජ් එකක් නැහැ. සම්පූර්ණයෙන්ම ඩිසපියර් වෙලා තියෙනවා. ජොයින් චැලෙන්ජ් එක ඇක්සෙප්ට් කරපු කට්ටියටත් මේ චැලෙන්ජ් එක නැති වෙලා තියෙනවා. ඒ වගේම අර කලින් තිබ්බ wait list criteria කියලා අර followers ලා 10000ක් ඒ වගේම විවිධාකාරයේ criteria කීපයක් list down කරලා තියෙනවනේ. මේ ටික තමයි ආයෙ පෙන්වලා තියෙන්නේ. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඇත්තටම මේක මේ වගේ ජොයින් චැලෙන්ජ් එක ගොඩක් අයට කියන්නේ හැමෝටම වගේ Facebook ආයතනයෙන් එවලා තියෙනවා. මේක බග් එකක්. ඒ කියන්නේ සමහර පුද්ගලයන්ට තාමත් මේ ජොයින් චැලෙන්ජ් එක පෙන්වනවා. ඒ වගේම ඇක්සෙප්ට් කරපු කට්ටියට මේක පිරෙනවා වගේ ප්‍රොග්‍රස් බාර් එකක් තාමත් පෙන්වනවා. ඒ වගේම බහුතරයක් අයට මේක සම්පූර්ණයෙන්ම අයින් වෙලා තියෙනවා. හැබැයි මේකත් එක්ක අපි තීරණය කරන්න අවශ්‍ය කරන දේ තමයි මේ වගේ අප්ඩේට් එකක් ඉදිරියේදී එයි. ඒ කියන්නේ අර wait list criteria යටතේ මේ වගේ දෙයක් අලුත් දෙයක්. ඒ කියන්නේ reach එක පැත්තෙන් එහෙම නැත්නම් followers ලා පැත්තෙන් එහෙම නැත්නම් රීල්ස් ගත්තොත් views පැත්තෙන් මොකක් හරි ටාගට් එකක් අපිට දෙයි. දවස් ගානක ටාගට් එකක් හරියට YouTube එක වගේ. දැන් YouTube එක ගත්තොත් subscribers ලා 1000ක් ගන්න ඕනේ. watch hours 4000ක් ගන්න ඕනේ. short දානවා නම් ඒ පැත්තෙන්. ඒකට ඒ වගේ මොකක් හරි ටාගට් එකක් දෙයි අපිට ටාගට් එක achieve කරන්න සිද්ධ වෙයි. එහෙම කරොත් CM tool එක ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අර අපි කරන්න ඕනේ මොකක්ද? දිගින් දිගටම original content දාන්න ඕනේ. අපේම කියලා නිච් එකක් යටතේ content දිගින් දිගටම දාගෙන යන්න ඕනේ. වෙන අයගේ content උස්සන්න නැතුව තමන්ගේම original විදියට තමන්ගේ page එක හෝ professional mode on කරපු තමන්ගේ account එක maintain කරන් යන්න. අනිවාර්යයෙන්ම CM tool එක ගන්න පුළුවන් වෙයි. ඒ වගේම වීඩියෝ එක අවසානට මතක් කරන්න ඕනි අපි ලබා දෙන services. ඔයාලට අලුතෙන් YouTube channel එකක් හදාගන්න අවශ්‍යයි නම් එහෙම නැත්නම් Facebook page එකක් හදාගන්න අවශ්‍යයි නම් ඒ සඳහා අවශ්‍ය කරන සියලුම support එක අපි විසින් ලබා දෙනවා. ඒ වගේම ඔයාලට graphic design පැත්තෙන්, video editing පැත්තෙන් මේ අවශ්‍ය කරන සියලුම services අපි ලබා දෙනවා. දැන් මේ යන්න Facebook එකට next your page එක follow කරලා තියාගන්න. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝයක් එක මුණ ගැහෙමු.